එයා පෝස් එකේ ෆෝස් ස්කොඩ්ඩන් එකේ ෆෝස් ස්කොඩ්ඩන් එක කියලා කියන්නේ VIP ස්කොඩ්ඩන් එක. VIP ස්කොඩ්ඩන් එක කියලා කියන්නේ ජනාධිපති, අගමැති, රටේ ප්‍රභූන් නරේන්ද්‍ර මෝඩි ආවහම නරේන්ද්‍ර මෝඩි එක් කරගෙන යන්නේ අනුරාධපුරයට එක් කරගෙන යන්නේ ෆ්ලයිට් එකේ කවුද ෆ්ලයි කරන්නේ ෆෝස් ස්කොඩ්ඩන් එකේ පයිලට්ලා. නරේන්ද්‍ර මෝඩි ලංකාවට VIP ස්කොඩ් එක කියන්නේ VIP ස්කොඩ්ඩන් එක. හරි. ඒකේ පයිලට්ලා දෙන්නෙක් වනාතේ ගිහිල්ලා අයිස් සරගද්දි පොලිසියට මාට් වෙලා තියෙනවා. නාකොටික් එකට මාට් වෙලා තියෙනවා. අයිස් පාවිච්චි කරනකොටද මිලදී ගන්නකොටද? මිලදී ගන්නකොට අහුවෙලා. ඔව්. අහුවෙලා මේ දැන් අන්න ඇරස් කරලා මේ මෝදියාවත් ජනාධිපතිලාවත් VVIP ස්කොඩ් එකේ යන මේ පයිලට්ලා ඔව් ඒකනේ කියන්නේ චම්මුදිත මෙතන මේ අපේ මේ CTB බස් එලවන ප්‍රයිවට් බස් එලවන ඉන්නේ උන් අයිස් චෙක් කරනවා. අයිස් චෙක් කරනවා. ඔව්. මෙතන මේ අපේ මේ අනුර කුමාර මේ නගින මේ බෙල් 412 එකේ නරේන්ද්‍ර මෝඩි ලංකාවට ආපුවාම දාගන්න යන බෙල් 412 එකේ පයිලට් ඌ ඉන්නේ අයිස් ගහලා. දෙන්නෙක් ඉන්නවා දැන් ඇරස් කරලා. ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඔබතුමා සඳහන් කර සිටියා ඉතාමත්ම තදබල ක්‍රමවේදයක් යටතේ තමයි ගුවන් හමුදාවට බැඳීම තාක්ෂණික හමුදාවක් හින්දා. ඒතකොට 18000ක් ඉන්න තැනට අලුතෙන් කෙනෙක් බඳව ගන්නකොට තියෙන අභියෝගය සහ ඒගොල්ලෝ සෞඛ්‍යමය වශයෙන් කොට දිනෙක පරිසාදන මට්ටම් වලට පැමිණෙන්නේ නැහැ කියන කාරණේ. දැන් ඕකේ පහුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරිච්ච කතාවක් තමයි දැන් ඔබතුමා කියනවා එච්චරට අමාරුයි ගුවන් හමුදාව ඇතුලේ ඉන්නවා කියන එක සහ ගුවන් නියමුවෙක් වෙනවා කියන එක ඒගොල්ලොත් මෙඩිකලි ෆේල් වෙනවා. එම වෙද්දි කොහොමද එහෙමනම් මේ චෝදනාව කියලා කරන මම දැක්ක ඔබතුමා දැක්කත් දන්නේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් දෙදෙනෙක් අයිස් මද්‍රව්‍ය පානය කරලා තියෙනවා ඒක තහවුරු කරලා තියෙනවා කියන එතකොට ඒකේ තව චෝදනාවක් ඒක ඇවිල්ලා ප්‍රභූ ආරක්ෂක අංශයට අදාළව ගෙනියන මේ ගුවන් යානාවල දෙදෙනෙක් තමයි මෙතන ඉන්නේ ඒක ප්‍රබල චෝදනාවක් නේ. එහෙනම් ගුවන් හමුදාව ඇතුලේ කොහොමද එමය ඉන්නේ? යා ඔව් ඒ සිදුවීම ඇත්තද? ඇත්ත. මම ඒක විස්තර කරන්නම්. ඔව් මෙහෙමයි ගුවන් හමුදාවේ අපි කොච්චර පිරිසුදු විදියට උත්සාහ කරගෙන ගුවන් හමුදාවට නිලධාරීන් ගත්තත් මේ සමාජයේ පැතිකඩක්නේ අපේ ගුවන් හමුදාව. කොච්චර හොඳ මිනිස්සු ගත්තත් ගුවන් හමුදාව ඇතුලේ ඉන්න මිනිස්සු සමාජයත් එක්ක මුසු වෙනවා. යාළුවන් එක්ක, හිත මිත්‍රයන් එක්ක මුසු වෙනවා. එතකොට අපිට මට කියන්න බෑ කිසි වෙලක 100%ක්ම අපේ නිලධාරීන් වැරදි කරන්නේ වැරදි වලට අහු වෙන්නේ නැති මිනිස්සු කියලා. ඒක සමාජයේ පැතිකඩක්. දැන් මේ සිදුවීමේදීත් අපිට දැනගන්න හම්බුනේ මේ නිලධාරීන් ගැන සැකමති වුණාම අපිට තොරතුරු ලැබුණාම මේගොල්ලෝ පොලිසියෙන් මේගොල්ලන්ව අරෙස්ට් කරා කියලා අපි ගෙනල්ලා චෙක් කරා. චෙක් කරාම ඒගොල්ලෝ පොසිටිව්. ඒක ඇත්ත. එතකොට අපේ ක්‍රමවේදය තමයි ගුවන් හමුදාවේ මේ සිද්ධියට අදාළව අපි ඒගොල්ලන්ට අදාළව නිසි ක්‍රියාමාර්ග විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අපි ඒ වගේම නිලධාරීන් අපි ගුවන් හමුදා සේවයෙන් අයින් කරනවා. හැබැයි එහෙමත්ම අපි එළියට දාන්නේ නැහැ. ඔය කිසිම ඔබට අහුවෙන පිරිස් අපේ තියෙනවා සම්පූර්ණ පුනරුත්ථාපන වැඩපිළිවෙල. මාස 6ක් විතර යනවා. ඒවට දාලා ඒ දැන් ওই අදාළ නිලධාරීන් දෙදෙනත් දැන් මේ වෙනකොට ගුවන් හමුදා රෝහලක පුනරුත්ථාපනයට යටත් වෙනවා. ඒගොල්ලන්ගේ පරීක්ෂණවල තත්ත්වය බලලා අනිත් එක අපි ඒගොල්ලන්ට තවත් අවස්ථාවක් දෙනවා ගුවන් හමුදාවේ පරීක්ෂණයට අමතරව දැනට ඒගොල්ලන් පොසිටිව් වෙලා තියෙන්නේ ගුවන් හමුදාවේ අපි කරපු මුත්‍ර පරීක්ෂණය විතරයි. ඒතර ඒගොල්ලෝ ඒක චැලෙන්ජ් කරනවා. ඒකට අභියෝග කරනවා. එතකොට අපි ඒගොල්ලන්ට අවස්ථාවක් දුන්නා රජයේ රස පරීක්ෂණකට සාම්පල් එකක් යවන්න. ඒකේ රිසල්ට් එක තාම ඇවිල්ලා නැහැ. ඒතර ඒකේ රිසල්ට් එකත් ඒකේ ප්‍රතිඵලයත් ආවට පස්සේ තමයි ගුවන් හමුදාව ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් මොකද්ද ඊළඟට විනයානුකූලව ගන්න ඕන දඬුවම මොකද්ද කියලා තීරණය කරන්නේ. එතකන් දැනට අපි මේගොල්ලෝ රීහැබිලිටේෂන් ප්‍රොසෙස් එකක යනවා. එතකොට ඔබතුමා අහපු අනිත් වැදගත් ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේ වගේ දේවල් මේ මොනිටර් කරන්න අපේ තියෙන ක්‍රමවේදය මොකක්ද? දැන් මෙහෙම දෙයක් අහුනාම දැන් ඔබතුමා කිව්වා වගේ මේ කතාව යන විදියටම ඒකේ ඇත්තකුත් තියෙනවා. මේ නිලධාරීන් එක්කෙනෙක් ප්‍රභූ බලගණයට සම්බන්ධයි. ප්‍රභූ බලගණයට උනාට ඇත්තට මේගොල්ලෝ ප්‍රභූන් තාම ගෙනියන තරමේ නියමුවෙක් නෙවෙයි. එතෙන්ට අලුතෙන් ආපු ට්‍රේනින් පටන් ගන්න ඉන්න පහළ මට්ටමේ නිලධාරීන්. එතුමා ඒ නිලධාරීන්ට තාම ප්‍රභූන් ගෙනියන තත්ත්වයට එක තියෙනවා රේටින්ග්ස්. VVIP රේටින්ග්ස් කියලා රේටින්ග්ස් જાතියක් තියෙනවා. ඒ උඩට ආවම තමයි ඔය ජනාධිපතිවරයා වගේ එකට තවත් ලොකු කාලයක් ඒගොල්ලන්ට ඒ ට්‍රේනින් ඒ ඔක්කොම අරගෙන තමයි එන්න ඕන.
ඒ වගේ තත්වට ඇවිල්ල නැහැ මේ නිර්ධාරයා මේ නිර්ධාරයා එතෙන්ට දැනට මේ අපි කියන ස්ථාන ගත කරලා තින පෝස්ටිං හිලති න එතකොට ඒක ප්‍රසෙස් එක යන්ඩෝන තරද ඔබතුමා හෝවගේ දැන් අපි අපේ මොකක්ද තියෙන ක්‍රමවේදය අපි පිළිගන්න වනන් මේක සමාජයේ පැතිකඩක් කියලා අපි ලෑස්තිවල ඉන්න ඕනනේ මේ සමාජයෙන් එන අපේ තියන මේ අභියෝගවලට මුහුණ දෙන්න සමාජයේ තියන අභියෝගයක් බව අපි පිළිගන්න මන්ද්‍රව්‍ය එතකොට අපේ නිලධාරීන් අපිට කියන්න බෑ හැමති සේවම් පිරිසුදුම කට්ටිය කියලා යම් කිසි යම් පෙළඹවීමට රාත්‍රී සමාජ ශාලාවකට ගියොත් පාටියකට ගියොත් වෙන්න පුළුවන්. එතකොට අපි ඒ සඳහා ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි සියලුම ගුවන් නියමුවන් අපි කියන යාකෘ ගුවන් නියමන් සහ ගුවන් යානයට සම්බන්ධ පිරිස අවුරුද්ධකට සැරයක් තියෙනවා ඒගොල්ලන්ට වෛද්‍ය පරීක්ෂණය. ඒකත් අර ඉස්සල්ල මම කිව්ව වගේ ඉතාම දැඩි වෛද්‍ය පරීක්ෂණය. ඒක අපි ශ්‍රී ලංකන් ගුවන් පෞද්ගලික ගුවන් යානාවල නිලධාරීන්ට වගේම අවුරුද්ධකට සැරයක් ලයිසන් එක මේ ආපහු ඇක්ටිවේට් කරන්න ඒගොලෝ එක කරන්නඩු. ඒකත් අර මංකිව වගේ ඒකටත් ගොඩාක් පරීක්ෂණ තියන එක මයස් මට්ටම් වලදී මුළු ඇඟම පරීක්ෂා වෙනවා මුත්‍ර රුදිරය ඔය සියල්ල අපි පරීක්ෂා කරනවා. ඒකෙදිත් අපි ඒගොල්ලම් මද්‍රව්‍ය පාවිච්චි කරාදි කියන එක හැම අවුරුද්ධටම සැරයක් බැලෙනවා. ඉති එතකොට ඒක සමහල්ලට කෙනෙක් කියන්න පුළුවන් ඒකට ලෑස්තිවල එන්න පුළුවන් කියල ඒක දන්නවනි ද මේ අහවල් දවස ම පරීක්ෂ වෛද්‍ය පරීක්ෂණ එතකොට ඒ කාලෙට අපි පාවිච්ච නොකරන්න පුළුවන් පාවිච්ච කරන කෙනෙකුතුන්න. ඒකට අපේ ක්‍රමවේදයක් තියනවා අපේ කෑම්ස් අපේ ගුවන් හමුදා කඳුරු 25ක් තියෙනවා. ඉට පස්සෙක් ගුවන් මෙහෙවුම් තියෙන කඳුරු යා බේසස් කියනව 6ක් තියෙනවා. තොට ඒවයි ඉන්න බේස් කමාන්ඩස්ල කියලා ඒවයි අධිපතියෙක්. තොට අප ඒගොල්ලන්ට බලතල දීල තියෙනවා හැමදාම මාසකට ඇසත් මාසයක් ඇතුළත රැන්ඩම් චෙක්ස් අහඹු පරීක්ෂණ කිසි කෙනෙකුට කියන්න ඇතුව අහඹු නිලධාරීන් ප්‍රමාණයක් ඒ කැඳවරේ තියෙන රෝහලට වන්ඩුව එක කවරුත් දන්න කවද තේරෙන්නේ කිය අහඹු විදියට පරීක්ෂණය කරනවා එතෙන්දි ඒගොල්ලන්ගේ අපි මුත්‍ර පරීක්ෂණ කරනවා. තට කවුරුත් ගුවන් අමුදාපත්තුමා ඇරෙන්න්න ඕනම කෙනෙක් අහුවෙන්න පුළුවන් ඕනම වෙලාවක අර පරීක්ෂණයකට එතුමා විතර අපි කතා කරන්න ඇති අනිත් ඕනම කෙනෙක්ව මේ පරීක්ෂාවට ලක්වෙන පුළන් අහඹු විදියට දකොට ඉතින් ඒ බය අපි ඇති කරලා තියන්නේ ඒ එකක් අනිත් එක තමයි රැන් කාඩහරි සැකයක් ඇති වුණොත් සමහර වෙලාවට රැන්ඩම් නැති වුණත් අපිතුම VVIP ස්කොඩ්ඩන එක මේ මනදධාරිතුමාට සැකයක් තියන මෙ මෙලමයි පාටියකට ගිල්ල මොකරි උදේ යන්න ඉස්සෙල්ල කියල. තොට ඒ වුණත් ඒගොලො මේ මට දන්නල හරි එම නැත්තං රෝහලට යවල ඒ අපි පරීක්ෂණය කරව. ඊට පස්සේ ඇත්ත වශයෙන් අපි මෙචරකල් නොකරදයකුත් මේ සිදුවීමෙන් පස්සේ පටන් ගත්තා. දැම් සිදුවීමෙන් පස්සේ හැමදාම විශේෂයෙන්ම ප්‍රභූගුවන් යානාවලට යන නියමුවන් උදේට මුත්‍ර පරීක්ෂාවක් හැමෝගෙම කරන්න. ඒ අපි ඇත්තරම මෙචරකල් කරේ නැත්තේ එකට පොඩි වියදමක් යනවා. ඉතින් ඒකත් එක හේතුවක් අනිතක අපිට තීච ලොජිස්ටික් ප්‍රශ්නත් තිබුණ හැමදා මුදේට මේක කරන්න බැහැයි කියලා කරන්න අමාරුකම තිබුණ නමුත් දැන් ඒ වගේ පයිලට්ලගේ ගුවන් නියමුවන්ගේ අපි දීරණය කල තියෙන ගොන්න අමදවත්තුමාගේ ආරක්ෂක ඇමති ආරක්ෂක ලේකම්තුමාගේත් උපදෙස් මත උදේට හැමෝගෙම මද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණයක් කර. අධ්‍යක්ෂන් දතුමා දැන් අපි සාමානය ගත්තම දැන් මෙතන ගොඩක් අභියෝගය වෙලා තියෙන්නේ අපි කතා කරන මේ පානයන් සම්බන්ධයෙන් නෙවේ. එතොට සාමාන්‍ය මුත්‍ර පරීක්ෂණයකට එහාට ගිය පරීක්ෂණ තමයි දැම් බස් රත රියදුරන්ට කොන්දොසර මහත්තුරුන්ට පවා පත්මන් රජය බලයට පත්වනන් පස්සේ කරන්නේ මොකද සමාජයේ තින තත්වයක් එක විෂමද්‍රව්‍ය සම්බන්ධය සිදුවීමද. තොට දැන් මේ නිලධාරනුත් විෂමද්‍රව්‍ය සම්බන්ධයෙන් තත්වයන්නම් වාර්තාාවෙන ම දන්න මොන කැටගරිස්වල තියෙන දේවල්ද කියලා. එතකොට දැන් මේවට මුත්‍ර පරීක්ෂණය ප්‍රමාණවත් දෙතනින් හට යන බ්ලඩ් ටෙස්ට එකට යනවද මොකක්ද තියෙන තත් එතකොට. ඒක චතුර දැනට තියෙන අපි පරීක්ෂණ මුත්‍ර පරීක්ෂණයේ ඒක තියෙනව ජාති දෙකක්. වෙළඳ පොලේ එකක් තමයි ද්‍රව්‍ය අටක් චෙක් කරන්න පුළුවන් එකක් තියෙන ද්‍රව්‍ය 12ක් චෙක් කරන්න පුළුවන් එකක් තියෙන එක ඇඩ්වාන්ස් වර්ෂන් එක තමයි අවුරුදු දවස් මේ මද්‍රව්‍ය 12ක් පරීක්ෂා කරන්න පුළුවන් අපි ගාව තියෙන ඒක. එතකොට ඒක තමයි දැනට තියෙන හොඳම විදියට පාවිච්චි කරන්නේ ෆොරන්සික් පැතොලොජිස්ලා අපේ ආණ්ඩුවේ ආයතනවලත් පාවිච්චි කරන්නේ ඒක. එතකොට ඒකේ
විශ්වස්සනීයත්වයක් අපිට තියෙනවා. එතකොට ඒකෙන් දැනට ලංකාවි තියෙන භාවිතා වෙන මද්‍රව්‍යයයි මද්‍රව්‍ය සහ විෂ අනර්ථකාරී කියලා දේවල්ලට පාවිච්චි කරන්න පුළොන් සියලුම දෙවල් අපි ඇතුළත් කරලා තින මෙතැන් පිටමින් පවා පරීක්ෂාවට මෙතැන් පිටමින් පරීක්ෂාවට ලක් පිටමින් එම්පැටමින් PHC මෝෆීන් පොකේන් ලංකාවේ තියෙන ඔක්කොම දේවල් අපි ඒ අපිට ඕනවදේ ඒ කම්පනයත් එක කතා කල අපිට ඕනදේ දාන්නත් පුළුවන් ඒ කම්පනිය නෙවෙයි දෙන්නේ අපිට අවශ්‍ය දේවල්ටික ගැන අපෙන් තමයි අපි ස්පෙසිෆිකේෂන හදලයවන්න අපිට මෙන්න මේ 12ක් එගොල කියන 12ක් එගොලට දෙන්න පුළුවන් ඒ 12 මොනවද කියන එක අපි තීරණය කරන්න තොට අපිට අවශ්‍ය ඕනම දෙයක් එකට දාන්න පුළුවන් තොට අපි දාලා අපි දැනට තියෙන ලංකාව ප්‍රධාන වශයෙන් භාවිචා වෙන ම කියපු ජාතිය ඔක්කොම දේවල් ඒකෙන් පරීක්ෂණය ඉතින් ඒ කම්පැනිය අපිට ඉන්ශෝ කරලා තියනවා ජාතික එන්නමාරය අයතනයක් එන්ශෝ කරලා තිනවා ඒක 99%ම නිවැරදි හැබැයි ඒත් අපි අවස්ථාවක් දෙනවා නිලධාරීන්ට සාසිසු නිලයින්ට මේක පිළිගන්නේ නැත්තං අපේ පරීක්ෂණය එගොලන්ට පුළුවන් ආයචනය කරන්න රජ රස පරීක්ෂකට එක පරීක්ෂණය යවන්න කිය. ඒ අවස්ථාවත් දීල තමයි අපි එගොලන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ ඒවගේම රියබිලිටේෂන් කරන්න.